හරි පුතේ. ඒතර අපි කතා කරා දැන් වෛරස් එකට කරන්න පුළුවන් එකම දේ ඌ අර ආදල් එකේ කරන වැඩේ ප්‍රජනනය විතරයි. ඌ වෙන කිසිම එකක් කරන්නේ නැහැ, වෙන ඒවා ගැන හිතන්නේ නැහැ, කෙලින්ම ප්‍රජනනය විතරයි. හරි. ඒතර ප්‍රජනනය කරන විදිය. හරි. මෙයා ප්‍රජනනය කරන්නේ ටිකක් අමුතු විදිහකට. හරි. මෙයාට අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න ධාරක සෛලයක් උන නිරෝගී ධාරක සෛලයක් මු ඉස්සලා හොයාගන්න. ඒතර ඒකදී විශේෂයෙන් මෙයාට ගන්න පුළුවන් බැක්ටීරියාවක් වගේ එකක්. බැක්ටීරියා භක්ෂක වෛරස් එකක්. හරි. ඒතර අපි හිතමුකෝ මෙයා එහෙම කෙනෙක් කියලා. ඒතර මෙන්න බැක්ටීරියාවක් ඉන්නවා. මෙයාගේ අපි දන්නවා සෛල බිත්තියක්, සෛල ප්ලාස්ම පටලයක්, සෛල ප්ලාස්මයක් මෙන්න මේ ටික මේක ඇතුලේ තියෙනවා. ඒතකොට මෙයාගේ කිසිම සෛලීය සංවිධානයක් මේක ඇතුලෙත් නැහැ. මේ ඉන්නේ වෛරස් එක. හරි. දැන් මෙයා කරන්නේ ඇවිල්ලා මෙයාට පොඩ්ඩක් සෙට් වෙනවා, හේතු වෙනවා. හරි. ඔන්න හේතු වුණා. හේතු වෙලා වල්ග තන්තු වලින් මේ බැක්ටීරියාව අල්ලගන්නවා. වල්ග තන්තු වලින් බැක්ටීරියාව අල්ලගන්නවා. අල්ලගෙන හිමීට මෙයාගේ සෛල බිත්තිය සිදුරු කරනවා. සිදුරු කරලා සෛල පටලයක් විනාශ කරලා මෙයාගේ ඇඟ ඇතුලේ තිබුණ DNA හරි RNA හරි වගේ වෙච්ච මොන හරි අර න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික මෙයා බැක්ටීරියාව ඇතුලට දානවා. දාලා බැක්ටීරියාව මෙයාගේ පාලනයට ගන්නවා සම්පූර්ණයෙන්. දැන් බැක්ටීරියාව ඉන්නේ වෛරස් එකේ පාලනය යටතේ. මොකද එයාගේ තිබිච්ච අර ප්‍රවේණික ද්‍රව්‍ය DNA RNA වගේ දේවල් දැන් බැක්ටීරියාවට මෙයා දාලා ඉවරලා බැක්ටීරියාව තමන්ගේ පාලනයට අල්ලගන්නවා. දැන් මූට උණු විදිහට තමයි බැක්ටීරියාව වැඩ කරන්නේ. හරි. දැන් මෙයා කරන්නේ බැක්ටීරියාවේ ඇඟ ඇතුලේ තමන්ගේ ෆොටෝ කොපි ටික හදනවා. බැක්ටීරියාව ඇතුලේ වෛරස් පැටවු ටික හදනවා. මේ පැටවු ගොඩක් හදනවා. එකක් නෙවෙයි 100,000 ගාණක් මේක ඇතුලේ හදනවා. ඊළඟට මෙයා කරන්නේ බැක්ටීරියාව පුපුරවලා දාලා වෛරස් පැටවු ටික එළියට නිදහස් කරනවා. ඔන්න ඔහොම තමයි වෛරස් වලට බබ්බු හම්බෙන්නේ. හරි. වෛරස් වලට බබ්බු හම්බෙන්නේ ඔහොම. අර ලේසි වැඩේනේ. ලේසි වගේම එලින්ම ආයේ ලක්ෂ ගණන් 100,000 ගණන් හැදෙනවා. හරි. ඒ වගේම අර කිව්වා වගේ කොරෝනා වගේ මහා විනාශයන්ට මඟ කියන එක්කෙනෙක්. හරි. මෙයා මාළව විනාශයක් කරපුවා අපි ගෙවල් වල හිර කරලා තිබ්බ අපිට මිනිස්සුන්ට කණ්ඩ බොන්න නැති කරපුවා එහෙම එක්කෙනෙක් මේ කොරෝනා කියන්නේ. ඒතර කොරෝනා වල හැදේ හැබැයි පුතේ මේක නෙවෙයි. කොරෝනා කියන්නේ ගෝලාකාර එකක්. ඒතකොට අද වෙනකොටත් මේ කොරෝනා වල මම අර කිව්ව අවශේෂ තියෙනවා. හරි. මේ මොකද ඒ කාලේ බෙහෙත් වලට ඔරොත්තු දීලා ඉතුරු වෙච්ච සමහර වෛරස් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේ ඇඟ අර බෙහෙතට ඔරොත්තු දෙන විදියට හැදිලා තිබිච්ච අය. දැන් ඒගොල්ලෝ බෙහෙතෙන් විනාශ වුන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රවේණිය නිසා කියන්නේ ඒ ලක්ෂණ ඊළඟ පරම්පරාවට යනවානේ. දැන් අලුතෙන් වෛරස් ඉපදුනාට පස්සේ ඒ ඉපදිච්ච වෛරස් වල තියෙනවා අර කලින් අපි හදපු එන්නත් වලට ඔරොත්තු දෙනවා කියන ලක්ෂණ. ඒක නිසා ඒ එන්නත් වලින් අලුත් වෛරස් මරන්න බෑ. ඒකට අලුතෙන් එන්නතක් හදන්න. ඒතර ඒ හැදපු එන්නත විද්දට පස්සේ ඒකට ඔරොත්තු දෙන වෛරස් ටික ඉතුරු වෙනවා අනිත් ටික මැරලා යනවා. ඒතර උන්ගේ ඇතුලේ තියෙන ජීන්ස් ටික උන්ගේ ඇතුලේ තියෙන ජාන ටික ඊළඟ පරම්පරාව හදනවා. ඒතර ඒකට හරියන්න ආයෙ එන්නතක් හදන්න වෙනවා. ඔක තමයි වෙන්නේ. හරි. සාමාන්‍ය වෛරස් වල තියෙන භයානකකම